හරි. චුම්බක ක්ෂේත්‍ර දෙක කොටස අපි බලමු. එතකොට මේ වීඩියෝ එකකින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ චුම්බක ශ්‍රාවය කියන්නේ මොකද්ද? සහ චුම්බක ශ්‍රාව ඝනත්වය සහ චුම්බක ශ්‍රාව ඝනත්වය ඇසුරෙන් තියෙන එහෙම නැත්නම් චුම්බක ශ්‍රාව ඝනත්වයේ විශාලත්වය හොයන්න තියෙන නියමයක් වන බයෝසාවර්ත නියමය කියන්නේ මොකද්ද? අන්න ඒ ආශ්‍රිතව තියෙන තීරි කොටස විතරක් අපි මේ වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට දැන් බයෝසාවර්ත නියමය ඇසුරෙන් තියෙනවා ව්‍යුත්පන්න කීපයක්. හතරක් තියෙනවා. ඒ හතර එකින් එකට අපි ගණන් හද ඊළඟට තියෙන වීඩියෝස් වලින් වෙනවා. එතකොට මේ කොටස තව ටිකක් තහවුරු කරගන්න පුළුවන්. අද කතා කරන්නේ ඒ ආශ්‍රිතව තියෙන තීරි කොටස විතරයි. හරි තීරි කොටස විතරයි අද කතා කරන්නේ. හරි. එතකොට මේකෙදී කලින් වීඩියෝ එක බලුවේ නැත්නම් ඒක බලලා මේකට එන්න නැත්නම් තේරෙන එකක් නැහැ. ඒක නිසා හරි එච්චර තමයි. හරි. එහෙනම් අපි දැන් බලමු චුම්බක ශ්‍රාවය කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලම බලමු. හරි. චුම්බක ශ්‍රාවය කියලා කියන්නේ දැන් මම කියවනේ අර විද්‍යුත් ක්ෂේත්‍ර සහ ක්ෂේත්‍ර පාඩම් තුනේදීම වගේ සම්බන්ධයක් තියෙනවා කියලා. අන්න මේකෙදිත් දැන් විද්‍යුත් ශ්‍රාවය වගේම තමයි චුම්බක ශ්‍රාවය කියන්නේ. එතකොට දැන් අපි විද්‍යුත් ශ්‍රාවය කිව්වේ මොකටද? විද්‍යුත් ශ්‍රාවය කිව්වේ කිසියම් අවකාශයක පවතින විද්‍යුත් බල රේඛා සංඛ්‍යාව පිළිබඳ මෙන්නම තමයි අපි විද්‍යුත් ශ්‍රාවය කියලා කිව්වේ. ඉතින් චුම්බක ශ්‍රාවය කියන්නේ අර විද්‍යුත් බල රේඛා නෙවෙයි චුම්බක බල රේඛා. ඉතින් අර ඒකම තමයි ගොඩක් ලොකු සම්බන්ධ තියෙනවා මේ පාඩම් තුනේම. ඒක නිසා තමයි මේ පාඩම් තුන හොඳට අල්ල ගන්න ඕනේ. හරි එකක් අල්ලගත්තා නම් අනිත් ඒවාත් ගොඩ දා ගන්න පුළුවන් තරමටම ගොඩක් සම්බන්ධ තියෙනවා. හරි. එතකොට දැන් ඔන්න චුම්බක ශ්‍රාවය කියලා කියන්නේ නම් කිසියම් අවකාශයක පවතින චුම්බක බල රේඛා සංඛ්‍යාව පිළිබඳව තියෙන මිනුමකට තමයි චුම්බක ශ්‍රාවය කියලා කියන්නේ. හරි. එහෙනම් අපි දැන් මුලින්ම මාතෘකාවක් දාලා ලියා ගන්න චුම්බක ශ්‍රාවය කියලා. මාතෘකාව ලියා ගන්න චුම්බක ශ්‍රාවය කියලා. ඒක යටතේ අපි ඒකේ අර්ථ දැක්වීම ලියා ගමු. තරවත් දාලා ලියන්න. කිසියම් අවකාශයක පවතින චුම්බක බල රේඛා සංඛ්‍යාව පිළිබඳව මිනුමක් චුම්බක ශ්‍රාවය ලෙස හැඳින්වෙන්නේ. මම ආයෙත් කියනවා හයියෙන් කියවන්නේ මොකද ඔයාලට වීඩියෝ එක පෝස්ට් කරලා ඒක ලියා ගන්න පුළුවන් නිසා. හරි. එහෙනම් චුම්බක ශ්‍රාවය කියන එකේ අපි ඔන්න අර්ථ දැක්වීම ලිව්වා. හරි. එතකොට දැන් චුම්බක ශ්‍රාව ගණත් චුම්බක ශ්‍රාවයේ ඒකකයක් තියෙනවනේ. දැන් මේක භෞතික රාශියන්නේ. භෞතික රාශිය මායින නම් අපිට ඒකකයක් ඕනේ නේද? ඔව්. එතකොට මේකේ ඒකකය තමයි ඔයාලට කලින් අහුවෙලා නැතුව ඇති මේ ඒකකය. මේ ඒකකයට කියන්නේ අපි වේබර් කියලා. දුර මයින්ඩ් මීටර් පාවිච්චි කරනවා වගේ චුම්බක ශ්‍රාවයේ මයින්ඩ් පාවිච්චි කරන්නේ වේබර් කියන ඒකකය. හරි. එතකොට මෙන්න මේක තමයි වේබර් කියලා කියන්නේ. හරි. වේබර් මෙන්න මේක තමයි ඒක කැපිටල් W සහ සිම්පල් B තමයි වේබර් කියන එකේ ඒකකය වෙන්නේ. අංක මේ සංකේතය වෙන්නේ. හරි. එහෙනම් අපි ඊළඟ තරව ලකුණ දාගෙන දියමු. මෙහි ඒකකය වන්නේ වේබර්ය. මේ ඉංග්‍රීසියෙන් උත් දාගන්න කැපිටල් W සිම්පල් B කියන එක අර උඩුකම ඇතුලේ හරි කොහොම හරි දාගන්න. හරි. ඊට පස්සේ අපි දැන් භෞතික රාශියක් ගැන කතා කරද්දී අපිට තව ප්‍රශ්නයක් යන්නේ අදිශයක්ද දාශිකයක්ද කියන එක. දැන් අපි මේකෙදි කතා කරා අර්ථ දැක්වීම එහෙම දිශාවක් ගැන අපි කිව්වේ නෑ නේද විශේෂයෙන්. මේකේ විශාලත්වයක් විතරයි තියෙන්නේ. විශාලත්වයක් විතරක් නම් තියෙන්නේ. මොකද්ද අපි මේ වගේ භෞතික රාශියකට කියන්නේ? අදිශ රාශියක් නේ. එහෙනම් මේ කියන්න අදිශ රාශිය කිය එක තමයි ඊළඟ තරු ලකුණ වෙන්න ඕනේ. හරි. අමතකුණා ඒක මේ ඔය දැන් අපි උඩින් ලියුවානේ මාතෘකාවේදී චුම්බක ශ්‍රාවය කියලා. ඒ චුම්බක ශ්‍රාවය කියන එකේ සංකේතය එහෙම නැත්නම් අංකණය කරන්නේ මෙන්න මේ සලකුණෙන්. එතකොට අර චුම්බක ශ්‍රාවය කියලා ලියපු ටොපික් එකේ ලියපු තැනින් වරහණක් දාලා මෙන්න මෙහෙම දාගත්තා නම් හරි. එතකොට මෙන්න මේක කොහොමද අපි කියවන්නේ? මේකට කියන්නේ ෆයි. එතකොට දැන් මේ වගේ සලකුණු තියෙනවානේ. මේක පයි. මේක ෆයි. මේක ෂයි කියලා කියන්නේ. මේක PSI. නමුත් ෂයි කියලා තමයි මම දන්න තරමින් කියන්නේ. ඒතර මේක පයි මේක ෆයි. හරි. මේක ෆයි කියන ගොඩක් අය මම හිතන්නේ කැතකින් දෙන්නේ නැති. කොහොම හරි මේක තමයි ඇත්තටම ෆයි කියලා කියන්නේ. එතකොට කවුරු හරිවත් ඕක තමයි ෆයි. හරි. ඒක නිකන් කිව්වේ. කොහොම හරි අරක ඉස්සරහින් දාගන්න. මොකද මේ සංකේතය වැදගත් වෙනවා. මොකද සමහර වෙලාවට ගණන් තියෙනවා. මේ සංකේතයෙන් දීලා තියෙන. ඒකට ඔයාලා දැනගෙන ඉන්න ඕනේ මොකක්ද මේ සංකේතයෙන් කියවෙන්නේ කියලා. හරි. එතකොට මම හිතනවා චුම්බක ශ්‍රාවය කියන කොටස හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා. එහෙනම් අපි ඉස්සරහට තියෙන කොටසට යමු. හරි.
ඊට පස්සේ අපි චුම්බක දැන් ඒකම විශේෂ කරලා තා චුට්ටක් ඇඩ්වාන්ස් අදහසක් දෙන්න චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා යෙදුමක් අපි ගන්නවා. එතකොට ඊළඟට මාතෘකාව දාගන්න චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා. හරි? චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා. ඔන්න දැන් ශ්‍රාවය නිරූපණය කරේ මේ සලකුණෙන්නේ 5 වලින්නේ. චුම්බක ශ්‍රාව ඝනත්වය නිරූපණය කරන්නේ මෙන්න මේ කියන B අකුරෙන්. හරි? B අකුරෙන් තමයි චුම්බක ශ්‍රාව ඝනත්වය නිරූපණය කරන්නේ. ඒක වරහන් ඇතුලේ දාගන්න මාතෘකාව ලියලා වරහන් ඇතුලේ දාගත්තා නම් හරි ඒක. හරි. එතකොට දැන් අරකෙම විශේෂ අදහසක් කිව්වනේ. එතකොට මේක අර්ථ දක්වන්නේ මෙහෙමයි. විද්‍යුත් ශ්‍රාව ඝනත්වය වගේම තමයි මේකත්. හරි. චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා කියන්නේ. එතකොට කිසියම් අවකාශයක අඳින ලද ඒකක වර්ගඵලයක් කරහා එයට ලම්බකව ඇති චුම්බක ශ්‍රාවයට තමයි චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා කියන්නේ. මම ඒ කිව්වේ ඇඩ්වාන්ස් අදහසක් අරකම විශේෂ කරලා කියනවා වගේ එකක් තමයි මෙතනදී වෙන්නේ. හරි. එතකොට මෙතනදී අපි දිශාවක් දීලා තියෙනවා යාට සහ අර ඒකක වර්ගඵලයක් කියන එක ගන්න තියෙනවා. ඒතර ඒ ඇසුරින් අපිට සූත්‍රයක් ගොඩනගා ගන්න පුළුවන්. එතකොට දැන් අපි කියවන්නේ දැන් ඒකක වර්ගඵලයක් හරහා ලම්බකව තියෙන ශ්‍රාවය කියලා. එතකොට B කියන්නේ දැන් මම කිව්වා චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා. එහෙනම් ඒකක වර්ගඵලයක් හරහා ඒකට ලම්බකව තියෙන ශ්‍රාවය තමයි චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා කියන්නේ. හරිනේ. එතකොට B සමානයි 5 බෙදීම A. ඕක අපි ලේසි කරගන්නවා කියන්න 5 සමානයි BA කියලා. චුම්බක ශ්‍රාවය සමානයි චුම්බක ශ්‍රාව ඝනත්වයේ වතාවක් ශ්‍රාවයට ලම්බක වර්ගඵලය. හරිනේ. හරි. එහෙනම් ඕක තමයි චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා කියන්නේ. එතකොට දැන් මේකට දිශාවක් තියෙන නිසා මේක දෛශික රාශියක් වෙනවා. ඉතින් ලම්බකය කියන්නේ ඒකට දිශාවක් අපි අර්ථයක් කරලා තියෙනවානේ. එහෙනම් මේකෙදී අපි කියනවා මේක දෛශික රාශියක් කියලා. හරි? අදිශ රාශියක් නෙමෙයි. චුම්බක ශ්‍රාවය කියන අදිශ රාශියක්. චුම්බක ශ්‍රාව ඝනත්වයට දිශාවක් තියෙන නිසා අපි කියනවා ඒක දෛශික රාශියක් කියලා. හරි. එහෙනම් අපි දැන් ඒක ලියාගමු. හරි? අර්ථ දැක්වීම ලියාගමු. දැන් මාතෘකාව ලියලා තියෙන අර්ථ දැක්වීම මෙන්න මේකයි. කිසියම් අවකාශයක අඳින ලද ඒකක වර්ගඵලයක් හරහා ඒට ලම්බකව පවතින ශ්‍රාවය ලම්බකව පවතින චුම්බක ශ්‍රාවය කියලා කියන්නේ. චුම්බක ශ්‍රාවයේ චුම්බක ශ්‍රාව ඝනත්වය ලෙස හැඳින්වේ. හරි? චුම්බක ශ්‍රාව ඝනත්වය කියන එකේ අර්ථ දැක්වීම තමයි ඔය තියෙන්නේ. හරි? ඔයාලට ඔය රිසෝස් බුක්ස් වල එහෙමත් බලන්න පුළුවන්. හැබැයි පොඩි අදහසේ පැහැදිලි මදිකමක් තියෙනවා මම දන්නේ නැහැ. නමුත් මේකේ ඉතින් මම හිතනවා හොඳට තේරෙන්නේ නැති කියලා අපේ ගුරුවරුත් එහෙම තමයි ඉගන්වන්නේ. හරි? හරි. එතකොට මේ ඔන්න දැන් මම හිතනවා ඔයාලා අර්ථ දැක්වීම ලියා ගන්න නැති කියලා. දැන් ඔන්න අර්ථ දැක්වීම ලිව්වනේ. අර්ථ දැක්වීම ලියලා ඒක ඇටින් මෙන්න මෙහෙම රූපයක් දාගන්න ඔයාලට තව ටිකක් පැහැදිලි වෙන්න. මෙන්න මේ වගේ අවකාශයක් ඇඳලා මෙන්න මෙහෙම චුම්බක බල රේඛා ටිකක් අඳින්න. තලයේ ලකුණු කරලා එයාලා ලම්බකයි කියලා පෙන්වන්න. එතකොට මේක තමයි මේ ඕකේ අදහස. ඒ කියන්නේ මේක තමයි අපි සලකන වර්ගඵලය. එයාට ලම්බක ශ්‍රාවය තමයි ඔය තියෙන්නේ. හරිනේ. ඕක දාගන්න. හරි? ඕක දාගෙන ඊට පස්සේ ඊට පහලින් මෙන්න මේ දෙක දාගන්න. මේ සූත්‍ර දෙකම ඔයාලට භාවිතා කරන්න පුළුවන්. මතක තියාගන්න ලේසි මම හිතන්නේ මේක. නමුත් මේ දෙකම දැනට දාගන්න. මොකද අපි ඒකගේ ඉස්සරහට උත්පන්න කරනවා. හරි? හරි. ඒ දෙක දාගෙන අපි දැන් මේකේ දැන් මේකත් භෞතික රාශියනේ මේකටත් ඒකයක් තියෙන්න එපා. අපි ඒකගේ ව්‍යුත්පන්න කරමු. හරි? එතකොට මේක තමයි චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා කියන්නේ. ඒක චුම්බක ශ්‍රාව ඝනත්වය. එතකොට මේක චුම්බක ශ්‍රාවයේ මේ තියෙන වර්ගඵලයන්නේ. එතකොට අපි දැන් කිව්වා චුම්බක ශ්‍රාවයේ ඒකකයේ වෙන්නේ වේබ. වර්ගඵලයේ ඒකකයේ වෙන්නේ වර්ග මීටර්. හරිනේ. එහෙනම් මේක ඒකකයේ අපිට ගන්න පුළුවන් වර්ග මීටරයට වේබ කියලා. එහෙනම් චුම්බක ශ්‍රාව ඝනත්වයේ ඒකකයේ මොකද්ද? වර්ග මීටරයට වේබ. හරි. ඔයාලා අර සූත්‍රය දාගත්තනේ මේ මීටර දෙකක් ගහලා ඊට පස්සේ ඒකකය කියලා ලියලා මේක දාගන්න. ඕක තමයි චුම්බක ශ්‍රාව ඝනත්වයේ ඒකකය වෙන්නේ. එතකොට දැන් අර සමහර ඔය තියෙනවානේ අපි ඔය කෙමිස්ට්‍රි වලදී බා පැස්කල් ATM ගග එහෙම තියෙනවානේ පීඩනය මයින්ඩත් විශේෂ ඒවා. මේ ඒක ගොඩක් තියෙනවානේ. මෙන්න මේකටම සමාන එකකයක් තියෙනවා ටෙස්ලා කියලා. එතකොට එක ටෙස්ලා එකක් කියන්නේ වර්ග මීටරයට වේබර් එකක්. ගොඩක් ගණන් වල ඔයාලට ටෙස්ලා හම්බෙයි. එතකොට ටෙස්ලා කියන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වය ඒකකයම තමයි. හරි? එතකොට මේක තමයි අපි ව්‍යුත්පන්න කරලා ගන්න ඒකකය. මේක තමයි
සම්මත විදිහට තියෙන තවත් ඒකකයක් වෙන්නේ. ඒතකොට ඒකත් අනිවාර්යයෙන්ම දැන් මේක ලියපු තැනින්ම මෙහෙම දාගන්න එපා. පහලින් ලියන්න එක වර්ග මීටරයට වේබර් එකක් සමානයි ටෙස්ලා 1කට කියලා. හරි. එහෙම දාගන්න. හරි. එහෙනම් අපි ඒකකයක් ඔන්න ව්‍යුත්පන්න කරා. ඊට පස්සේ තව ලකුණක් දාලා ලියා ගන්න දෛශිකයක් කියලා මේක. චුම්බක ශ්‍රාව ඝනත්වය දෛශික රාශියකි. මොකද අපි ලම්බකක දිශාව තමයි සලකන්නේ මේකෙදී. හරිනේ. හරි. එහෙනම් අපි ඒකෙදී මූලික කරුණු ටික කතා කරා. හරි. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති. දැන් අපි මෙච්චර කතා කරේ මොකද්ද? අපි ලම්බක ඒ කියන්නේ අදාළ අවකාශයේ ලම්බක ශ්‍රාවයක් ගැනනේ කතා කරේ. ඉතින් ඔයාලට ප්‍රශ්නයක් එනවා නේද? දැන් ලම්බක නැති වුණොත් එහෙම ඒ කියන්නේ ඒ අවකාශය හරහා දැන් අවකාශයේ අඳින ලද වර්ගඵලය හරහා ලම්බකව ශ්‍රාවය තිබ්බේ නැත්නම් එහෙම නැත්නම් ලම්බකව බල රේඛා තිබ්බේ නැත්නම් මොකද වෙන්නේ කියලා ඔයාලට ප්‍රශ්නයක් තියෙනවානේ. හරි. අපි දැන් ඒක බලමු. හරි. ඔන්න අපි දැන් ඉස්සෙල්ලාම මෙහෙම බල රේඛා අඳිමු. හරි. ඔන්න බල රේඛා තියෙනවා. මෙන්න මේක තමා මෙයාලට ලම්බක. හරි. මෙයාලට ලම්බක මේ තමයි මෙයාගේ තලය. මේ බල රේඛාවලට ලම්බක වර්ගඵලයක් තමයි මේ තියෙන්නේ. හරිද? එතකොට අපි මේක සිම්පල් A කියලා ලකුණු කරගමු දැනට. හරිද? දැන් මේකනේ මෙච්චරලා කතා කරේ. අපි දැන් බලමු ආනත වුණාම මොකද වෙන්නේ කියලා. දැන් ආනත වර්ගඵලයක් අපි යන්නොත් එහෙනම් මේ වගේ එකක් සලකන්නකෝ. එතකොට මෙයාගේ තලය වෙන්නේ මොකද්ද? මෙන්න මෙහෙමනේ යාගේ තලය අඳින්න වෙන්නේ. හරි. මෙන්න මේ තල රේඛාවයි චුම්බක බල රේඛාවයි අතර කෝණය හිතන්නකො θ කියලා. හරි. කෝණය θ කියලා හිතන්නකො. දැන් ඔයාලා හිතලා බලන්න කොහොමද අපි මේ වගේ තැනකදී ශ්‍රාවය ලියන්නේ කියලා. ශ්‍රාවය නෙමෙයි සමා වෙන මේ චුම්බක ශ්‍රාව ඝනත්වය. චුම්බක ශ්‍රාව ඝනත්වය මේ වගේ තැනකදී කොහොමද ලියන්නේ? හරි. ඒකෙදි ලියන්නේ මෙහෙමයි. අර්ථ දැක්වීම වෙනසක් වෙන්නේ නැහනේ. අර්ථ දැක්වීමෙන් කියවෙන්නේ අර චුම්බක ශ්‍රාවය ලම්බක වෙන්න ඕනේ කොහොම හරි අපි සලකන. එතකොට දැන් මෙතනදී අපි කරන්නේ අර ශ්‍රාවය අපි විභේදනය කරනවා. එතකොට මේ වගේ තැනකදී දැන් මේක දැන් ඒකේ අපි ලියන්න ඕනේ b සමානයි ෆයි බෙදීම a කෙලිම ලියන්න පුළුවන්. හැබැයි b වගේ තැනකදී මෙතනදී ලම්බක ශ්‍රාවයක් නැති නිසා විභේදන සංරචකය තමයි සලකන්න ඕනේ. එහෙනම් b සමානයි පයි sin θ. මේ පැත්තට cos θ, තලයේ දිශාවට cos θ, තලයට ලම්බකව sin θ. ඒතකොට අපි ගන්න ඕනේ තලයට ලම්බකව. එහෙනම් phi sin θ බෙදීම a. එහෙනම් ඔන්න ඔහම තමයි ආනත වුණොත් එහෙම ලියන්න තියෙන්නේ. හරි. එතකොට තව ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් ඔයාලට සමාන්තර වුණොත් මොකද වෙන්නේ කියලා. සමාන්තර වුණොත් ඉතින් වෙන්නේ මේකයි. දැන් මේක තමයි මෙයාගේ තලය. ඔයාලට පේනවා තලය අර බල රේඛාවලට සමාන්තරයි. එතකොට මෙන්න මෙහෙම තමයි බල රේඛා තියෙන්නේ. එතකොට දැන් C වගේ තැනකදී අපිට විභේදන සංරචකයක් ගන්නත් බෑ නේද? විභේදන සංරචකයක්වත් නැහැ. එහෙනම් ලම්බක ශ්‍රාවයක් නැහැ. ලම්බක ශ්‍රාවයක් නැති නිසා විද්‍යුත් ශ්‍රාව සම වෙන චුම්බක ශ්‍රාව ඝනත්වයක් නැහැ. එතකොට C වගේ තැනකදී මේක C නම් C කියන්නේ සමාන්තර කැල සමාන්තරයි කියලා අපි සලකන ටික. එතකොට C වගේ තැනකදී මොකද වෙන්නේ? B සමාන බිඳුව වෙනවා. හරි. දැන් ඔයාලා අපි මේ ටික ලියවනේ ඉස්සෙල්ලා. ඒකට යටින් මෙන්න මේ රූපේ තාගෙන මේ ටික ලියාගන්න ABC කියලා නම් කරලා හොඳට වැටහීමක් එන්න. හරි. ඒක වීඩියෝ එක පෝස්ට් කරලා ඒක දාගන්න. හරි. එතකොට මම හිතනවා චුම්බක ශ්‍රාව ඝනත්වය කියන එකේ මූලික අදහස ඔයාලට යන්නේ නැති කියලා. හරි. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. එතකොට දැන් මේ පාඩමේ ගොඩක් කතා කරන්න තියෙන්නේ මම ඉස්සෙල්ලාත් වීඩියෝ එකේ මම කිව්වා මම හිතන්නේ ගොඩක් කතා කරන්න තියෙන්නේ ස්ථිර චුම්බකත්වය ගැන නෙවෙයි විද්‍යුත් චුම්බකත්වය ගැන. එතකොට විද්‍යුත් චුම්බකත්වය කියලා අතරම කියන්නේ ධාරාවක් නිසා හටගන්නා චුම්බක ක්ෂේත්‍රයකට. අපි ඊළඟට මාතෘකාවක් දාලා ලියාගමු විද්‍යුත් චුම්බකත්වය තමයි මාතෘකාව. හරි. ඊළඟ මාතෘකාව ලියාගන්නේ නම් විද්‍යුත් චුම්බකත්වය කියලා. විද්‍යුත් චුම්බකත්වය. හරි. ඒක යටතේ තරුවක් දාලා ලියාගන්න නිකමට අර්ථ දැක්වීමක් වගේ ලියාගන්න. හරි. මේක එච්චර මාතෘකාවක් වගේ ලියන්න ඕනෙත් නෑ. එහෙම මම නිකන් පැහැදිලි වෙන්න කියන්නේ විද්‍යුත් චුම්බකත්වය කියලා. ඊට පස්සේ මේ දාගන්න මෙහෙම ධාරාවක් නිසා හටගන්නා චුම්බක ක්ෂේත්‍රයක් ධාරාවක් නිසා චුම්බක ක්ෂේත්‍රයක් හට ගැනීම
විද්‍යුත් චුම්බකත්වය ලෙස හැඳින්වෙන එක නිකන් දාගන්න. හරි. ඒක නිකන් මම නිකන් කිව්වේ පැහැදිලි වෙන්න. හරි. හරි. එහෙනම් දැන් අපි පාඩමේ ඉස්සරහට තියෙන කොටස පොඩ්ඩක් පැහැදිලි වෙන්න අපි මේ ෆ්ලෝ chart එකක් ගහගමු. එතකොට ඊට පහලින් තියෙන කොටසේ මම කියලා දෙද්දි අහන් ඉන්න ඊට පස්සේ ලියා ගන්න. එතකොට දැන් අපි දැන් කතා කරන්නේ චුම්බක ක්ෂේත්‍ර ගැනනේ. හරි. චුම්බක ක්ෂේත්‍රය. හරි. එතකොට දැන් මේ චුම්බක ක්ෂේත්‍රයක් ගත්තම ඒ චුම්බක ක්ෂේත්‍රයට විශාලත්වයකුත් තියෙනවා දිශාවකුත් තියෙනවා. හරි. එතකොට මෙන්න මෙහෙමයි ඒක වෙන්නේ. හරි. මෙහෙමයි වෙන්නේ. දැන් චුම්බක ක්ෂේත්‍රය සලකපුවාම චුම්බක ක්ෂේත්‍රයකට ක්ෂේත්‍රයේ විශාලත්වය සහ ක්ෂේත්‍රයේ දිශාව ඔන්න ඔය දෙක තියෙනවානේ. චුම්බක ක්ෂේත්‍රයකට විශාලත්වයකුත් තියෙනවා දිශාවකුත් තියෙනවා. හරි. මොකද චුම්බක ශ්‍රාව ඝනත්වය කියන්නේම චුම්බක ක්ෂේත්‍රයට කියලා කියන්න පුළුවන් දෙක අතර ගොඩක් ලොකු සමානත්වයක් තියෙනවා. හරි. ඒතර ක්ෂේත්‍රයේ විශාලත්වයත් අපිට මයින්ඩ් ඕනේ දිශාවත් අපිට මයින්ඩ් ඕනේ. හරි. මේවා සඳහා තියෙන අපිට නියම. හරිද? අපි ඉස්සෙල්ලාම දිශාව ගැන කතා කරමුකෝ. දිශාව ගැන කතා කරද්දී මෙන්න මේ දිශාව මයින්ඩ් පුළුවන් නියම දෙකක් ගැන අපි මේ A level syllabus එකේදී කතා කරනවා. පළවෙනි එක තමයි සුරත් නියමය. හරි. සුරත් නියමය. දිශාව හොයන දෙවෙනි නියමය තමයි මැක්ස්වෙල්ගේ නෙවෙයි කස්කුරුප්පු නියමය. හරි. මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නියමය කියලා තව නියමයක් තියෙනවා. ඔන්න ඔය නියම දෙක මම ඉස්සරහට පැහැදිලි කරන්නම්. දැනට මේ ෆ්ලෝ chart එක අපි දාගමු. හරි. ඊට පස්සේ දැන් ඕක තමයි දිශාව හොයන නියම දෙක. මේක පළවෙනි නියමය, මේක දෙවෙනි නියමය. හරිනේ. ක්ෂේත්‍රයේ විශාලත්වය හොයන්න එක නියමයක් තියෙනවා. ඒක තමයි මේ පාඩමේ ගොඩක් වැදගත් මේකක්. බයෝසාවර්ට් නියමය. හරි. බයෝසාවර්ට් නියමය අද සාකච්ඡා කරන ඉස්සරහට තියරි කොටස බයෝසාවර්ට් නියමය. ඊට පස්සේ ওই බයෝසාවර්ට් නියමය භාවිතා කරලා අපි ව්‍යුත්පන්න හතරක් ගැන කතා කරනවා. ඒ ව්‍යුත්පන්න හතරෙන් පළවෙනි එක තමයි ධාරාවක් නැත්තම් එහෙම කියමුකෝ. ඉඩ නම් මදි වෙයි. ධාරාවක් ගලා යන සන්නායක පුඩුවක කේන්ද්‍රයේ කියලා දාන්නම් කොහොමද විශාලත්වයනේ. කේන්ද්‍රයේ චුම්බක ශ්‍රාව ඝනත්වයේ විශාලත්වය තමයි ඔය කියවෙන්නේ. හරි. ඒක පළවෙනි එක. ඊට පස්සේ තියෙනවා ධාරාවක් රැගෙන යන මේ ලියලා තියෙන එක කියලා හිතන්න. සන්නායක ඡාප කොටසක කේන්ද්‍රයේ චුම්බක ශ්‍රාව ඝනත්වයේ විශාලත්වය. ඊට පස්සේ තුන්වෙනි එක අපරිමිත ලෙස දිගැති සන්නායකයක් අවට චුම්බක ශ්‍රාව ඝනත්වයේ විශාලත්වය සෙවීම සහ අවසාන වශයෙන් තව එකක් තියෙනවා මේ පරිනාලිකාවක් තුළ. අපි අර කලින් වීඩියෝ එකේදී කතා කරා පරිනාලිකාවක් කියන්නේ මොකක්ද කියලා. පරිනාලිකාවක් තුළ චුම්බක ශ්‍රාව ඝනත්වයේ විශාලත්වය සෙවීම. එතකොට ඕවා තමයි බයෝසාවර්ට් නියමයෙන් කරන ව්‍යුත්පන්න හතර වෙන්නේ. හරි. මම හිතනවා ඒ ටික පැහැදිලි වෙන්න ඇති කියලා. ඉස්සරහට කරද්දී ඔයාලට තේරෙයි මේ ෆ්ලෝ chart එක දැනට ගහගන්න අර අපි විද්‍යුත් චුම්බකත්වය කියලා අර්ථ දැක්වීම ලියලා ඊට පහලින් මෙන්න මේ ෆ්ලෝ chart එක ගහගන්න. එතකොට ඔයාලට හොඳ අදහසක් එයි ඉස්සරහට කරන්නේ මොනවද කියලා. හරි. හරි. එහෙනම් ඒ ටිකත් හරි. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. හරි. ඊළඟ කොටස විදිහට අපිට කතා කරන්න තියෙන්නේ අපි දැන් මුලින්ම කතා කරමු දිශාව හොයන එක. දැන් විශාලත්වය හොයන එක සාමාන්‍යයෙන් ගොඩක් ලොකු කැලලක්. ඒක නිසා අපි මුලින්ම මේ විශාලත්වය හොයන හැටි ගැන කතා කරමු. එහෙනම් ඔයාලා මාතෘකාවක් දාගන්න. ප්‍රධාන මාතෘකාවක්
චුම්බක ශේෂ්ත්‍රයක දිශාව සෙවීම. එහෙම නැත්නම් චුම්බක ශ්‍රාවකණත්වයේ දිශාව සෙවීම. හරි. චුම්බක ශ්‍රාවකණත්වයේ දිශාව සෙවීම. හරි. එතකොට දැන් අපි කතා කරන්නේ නියම දෙකක් ගැන. අපි මේ නියම පැහැදිලි කරමු. පළවෙනිට අපි බලමු මේ දකුණත් නියම දකුණත් නියමේ නෙවෙයි පරල ගන්න එපා. සුරත් නියමේ. හරි. පළවෙනි එක ලියන්න 1 කියලා දාලා සුරත් නියමේ. හරි. සුරත් නියමය. හරිද? සුරත් නියමය තමයි පළවෙනි එක. හරි. එතකොට දැන් මේ සුරත් නියමයෙන් කියවෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. හරි. සුරත් නියමයෙන් කියවෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. දකුණ දැන් සුරත කියන්නේ සාමාන්‍ය දකුණු අත අරගෙන මහපට ඇඟිල්ල ධාරාව ගමන් කරන දිශාවට යොමු කරද්දී ඉතිරි ඇඟිලි හතරෙන් පෙන්නනවා චුම්බක ශ්‍රාවකණත්වයේ දිශාව. එහෙම නැත්නම් චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව. දැන් හිතන්නකෝ මේ පැත්තට ධාරාවක් ගමන් කරනවා කියලා. ඒතර අපි මෙතනදී සුරත් නියමය භාවිත කරන්නේ ධාරාවේ දිශාවට ඇඟිලි යොමු කරලා මහපට ඇඟිලි යොමු කරපුවාම අර ඉතිරි ඇඟිලි හතරෙන් තමයි චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව පෙන්වන්නේ. ඒක නම් මේ වෙලාවේදී මේ පැත්තට. හරි. ඒතර අපි දැන් වාමාවර්ත කියන්න පුළුවන්. ඒවා අපි හදාගත්තේ. සම්මතයක් විදිහට දැන් මෙතනින් නිකන් හිතන්නකෝ මේ පැත්තනේ තියෙන්නේ. ඒ කියන්නේ බෝඩ් එකේ තලයෙන් ලම්බක එළියට වගේනේ. බෝඩ් එකේ තලයෙන් එළියට එනවා කියලා අපි නිරූපණය කරන්නේ මේකෙන් නේද? ඔයාලා ඉගෙන ගන්න ඇති. හරි. ඒ වගේම තමයි දැන් මේ පැත්තෙන් ගත්ත ඇතුළට මේ. ඇතුළට එන බෝඩ් එක ඇතුළට කියන්නේ මෙන්න මෙහෙම. හරි. කොහොමද තමයි සුරත් නියමය අපි භාවිත කරන්නේ. සුරත් නියමේ බැරි නම් වැඩක් නැහැ වගේ. ඒ කියන්නේ ඉස්සරහට පාඩම් වැඩක් නැහැ වගේ. මොකද හැම ගානකම වගේ ඔයාලට සුරත් නියමේ දාලා දිශාව හොයන්න වෙනවා. ඒක නිසා සුරත් නියමේ ගොඩක් දැන් කස්කරුප්පු නියමේ භාවිත කරන්නේ නැහැ. කස්කරුප්පු නියමේ නිකන් ඉගෙන ගන්නවා විතරයි. සුරත් නියමේ තමයි ගොඩක්ම විශේෂයෙන්ම ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි වැදගත් වෙන්නේ. ඒකෙන් තමයි අපි ගණන් හදන්නේ. හරි. ඒතකොට ඒක ගොඩක් වැදගත් වෙනවා. හරි. එහෙනම් අපි දැන් මාතෘකාව ලියලා තියෙන සුරත් නියමය කියලා. දැන් පැහැදිලි වෙන්න ඇති මොකක්ද සුරත් නියමය කොහොමද පාවිච්චි කරන්නේ? මම උදාහරණයක් දෙන්නම් ලියන ගමන්. හරි. එහෙනම් සුරත් නියමයේ අපි අර්ථ දැක්වීම ලියාගමු. අර්ථ දැක්වීම ලියන්න කලින් මෙන්න මේ රූපය ඇඳගෙන ඉන්න නැත්නම් ඉහත පරිදි කියලා ලියවලන් ලේසි. මට රූප අඳින්න ලොකු හැකියාවක් නැහැ හැබැයි. හරි. මෙන්න මෙහෙම ඔයාගේ දකුණු අත දාගන්න. මෙන්න මෙහෙම තියෙන්නේ මේක ඇඳලා තියෙන මෙහෙම තියෙනවා කියලා ඇඳලා තියෙන. හරි. ඔයාලා ලස්සන අරගන්න. හරි. එතකොට මෙන්න මෙහෙම මේ පැත්තට I තියෙනවා කියලා දාගන්න. ඊට පස්සේ මෙහෙම ඉරක් ගහලා B දිශාව දාගන්න මේ පැත්ත තමයි එන්නේ කියලා. හරි. හරි. එහෙනම් මෙන්න මේ රූපේ දාගෙන ඊට පස්සේ ලියන්න මෙන්න මෙහෙම. දකුණත ඉහත පරිදි තබාගෙන මහපට ඇඟිල්ල ධාරාව ගලා යන දිශාවට යොමු කළ විට ඉතිරි ඇඟිලි හතරෙන් චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව නිරූපණය කෙරේ. එච්චරයි. හරි. ඒක තමයි සුරත් නියමය කියලා කියන්නේ. ඒක නිකන් අර්ථ දැක්වීමකුත් නෙවෙයි. ආරණ නිකන් පැහැදිලි කරගන්න තමයි මේ ඒක කිව්වේ. හරිනේ. එහෙනම් ඔන්න මේ අර්ථ දැක්වීම වගේ එක ලියාගත්තා. හරි. ඒක ලියාගෙන අපි ඊට පස්සේ පොඩි උදාහරණ වගේ එකට යමු. ඔයාලට තව ටිකක් පැහැදිලි වෙන්න ගණන් කොහොමද ගොඩක් හදනවා. එතකොට කොහොමද පැහැදිලි වෙන්න ඕනේ. මේ දැනට උදාහරණයක් විදිහට දාගමු. මෙන්න මෙහෙම. මේ වගේ උදාහරණයක් ගන්නකො. දැන් මෙන්න මෙහෙම තලයෙන් ඉවතට ධාරාවක් එනවා. හරි. මේක තමයි පළවෙනි උදාහරණය. දෙවෙනි උදාහරණය විදිහට මම ගන්නවා. මෙන්න මෙහෙම සන්නායක පුඩුවක මේ පැත්තට වාමාවර්ත විදිහට ධාරාවක් ගලාගෙන යනවා. හරි. ඔයාලා තනියෙන් මේ දෙක කරලා ඔයාලා චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව ලකුණු කරන්න බලන්න. හරි. එතකොට මේකෙදි මෙන්න මෙහෙම වෙන්නේ. දැන් මේකෙදි තලයෙන් ඉවතට ධාරාව එන්නේ. තලයෙන් ඉවතට ධාරාව වෙනවා නම් ඔයාලා දැන් සුරත් නියමේ භාවිතා කරද්දි කොහොමද කරන්න ඕනේ? ධාරාවේ දිශාවට තමයි මාපට ඇඟිලි යොමු කරන්නේ. එහෙනම් දකුණු අත ගත්තා. ධාරාවේ දිශාවට මාපට ඇඟිලි යොමු කරා. මේ පැත්තට. එහෙනම් මෙයා කරගෙන මොන පැත්තටද? මේ පැත්තටනේ. මේ තියෙන්නේ මේ පැත්තට. මේ පැත්තට. එහෙනම් මෙතනදී චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව මොන පැත්තට තියෙන්නේ? චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව තියෙන්නේ මෙන්න මේ පැත්තට වාමාවර්තයේදී තමයි තියෙන්නේ. තලයෙන් මෙතන ධාරාව වෙද්දි වාමාවර්තයේදී තමයි තියෙන්නේ. හරි. දැන් මේ සන්නායක පුඩුව ගත්තාම මේකෙදි ධාරාව මොන පැත්තට තියෙන්නේ?
ධාරාව යන්නේ වාමාවර්ත පැත්තට. වාමාවර්ත පැත්තට යනවා නම් ඔයාලා අත තිබ්බ මෙහෙම ඇඟිල්ල මාපට ඇඟිල්ල ධාරාව යොමු කරන දිශාවට දැම්මා. පුඩුවෙන් ඉවත නම් බෝඩ් එකේ ඇතුළට. බෝඩ් එක ඇතුළට කියලා අපි අංකණය කරන්නේ මෙන්න මෙහෙම. එතකොට මේ හැම තැනකදීම පුඩුවෙන් ඉවතදී බෝඩ් එක තුලට තමයි චුම්බක ක්ෂේත්‍රයේ දිශාව තියෙන්නේ. හැබැයි ඇතුළතදී මේ බලන්නේ එළියට. අන්න ඒ විදිහට පුඩුව ඇතුළතදී චුම්බක ක්ෂේත්‍රයේ දිශාව තියෙන්නේ තලයෙන් ඉවතට. මෙන්න මේ විදිහට තලයෙන් ඉවතට තමයි චුම්බක ක්ෂේත්‍රයේ දිශාව තියෙන්නේ. එහෙනම් ওই දෙක ලකුණු කරගන්න. අපි තව එක උදාහරණයකට ඒක නම් කලින් කියලා දුන්නා. හරි. තුන්වෙනි උදාහරණය දාගන්න නිකන් මෙන්න මෙහෙම සන්නායක කම්බියක් තියෙනවා කියලා හිතන්න. මේ පැත්තට I ධාරාවක් යනවා. හරි. එතකොට මේකෙදි කොහොමද කරන්නේ? ධාරාව ගන්න කරන්නේ මේ පැත්තට. එහෙනම් මාපට ඇඟිල්ලේ පැත්තට දැම්මා. මේ පැත්තේදී තලය තුලට නම් මේ විදිහට. හැබැයි මේ පැත්තේදී තලයෙන් ඉවතට නම් ඔන්න ඔහොම. එහෙනම් ඕක තමයි සුරත් නීමේ සම්පූර්ණ පැහැදිලි කිරීම. ඉතින් එච්චර කොම්ප්ලෙක්ස් දේවල් නෙමෙයි. හැබැයි සුරත් නීමේ නැත්තම් ඉතින් පාඩම ඉස්සරහට කරලා වැඩකුත් නෑ වගේ තමයි. හරි. ඒක ගොඩක් වැදගත් නියමයක් ඒක. හරිද? ඒක නැතුව ගණන් හදන්න බෑ. ඒක නිසා හොඳට පුරුදු වෙන්න ඕනේ සුරත් නීමේ කියන එක. හරි. එහෙනම් අපි දැන් සුරත් නීමේ මොකද්ද කියලා බැලුවා. ඒකෙන් උදාහරණත් අපි කීපයක් කරා. එහෙනම් මම හිතන්නේ ඒක තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ දෙවෙනි නියමය ලියා ගන්න. දෙවෙනි නියමය කියලා දාලා මාතෘකාව දාලා ලියා ගන්න. මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නියමය කියලා මාතෘකාව දාගන්න. හරි. ඔයාලා කස්කුරුප්පු නියමය කියලා මාතෘකාව දාගත්තා නේද? හරි. මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නියමය කියලා මාතෘකාව දාගෙන අපි ඒක පහලින් අපි දාමු මේ එයාගේ අර්ථ දැක්වීම. ඉස්සෙල්ලා මම කියන්නේ නම් මොකක්ද එකකින් වෙන්නේ කියලා. දැන් මේක කියලා හිතන්නකෝ කස්කුරුප්පු යන්නේ මේක කියලා හිතන්න කස්කුරුප්පු යන්නේ. එතකොට දැන් සම්මතයක් විදිහට දැන් ඔයාලා ටැප් එකක් කරද්දී වුණත් මෙහෙමනේ වෙන්නේ. මේ පැත්තට කරකවනවා නම් මොකද වෙන්නේ? ටැප් එක වැහෙනවා. මේ පැත්තට කරකවනවා නම් ටැප් එක ඇරෙනවා. අර ගෝලමානයේදීත් ඒකනේ වෙන්නේ. මෙහෙම කරකවනවා නම් දන්නවනේ ඒක. හරි. එතකොට දැන් මේකෙදි කස්කුරුප්පු යන්නේ මේ පැත්තට යනවා කියලා හිතන්නකෝ. මේ පැත්තට යනවා නම් අපි කරකවන්න ඕන මොන පැත්තටද? මේ පැත්තටනේ. කැරගෙන දිශාව මේකනේ. යන දිශාව මොකද්ද? මේ පැත්තට කැරකෙව්වොත් එහෙනම් මේ කියන්නේ උඩටනේ. ඒ උඩට ධාරාවක් තියෙනවා නම් මේක කරකවන්න ඕනේ මේ පැත්තටනේ. මේ කස්කුරුප්පුව ධාරාව ගමන් කරන පැත්තට යවන්න නම් අපි කරකවන්න ඕනේ මේ පැත්තටනේ. දක්ෂිණාවර්තවනේ. එහෙනම් ඒකෙන් තමයි චුම්බක ක්ෂේත්‍රයේ දිශාව කියවෙන්නේ. ඉතින් ඕක තමයි කස්කුරුප්පු නියමය කියලා කියවෙන්නේ. එතකොට අර කස්කුරුප්පුව මේ පැත්තට යවන්න ඕන නම් අපි කරකවන්න ඕනේ පැත්තට තමයි ওই චුම්බක ක්ෂේත්‍රයේ දිශාව මේකෙදි වැටෙන්නේ. හරි. මම හිතන පැහැදිලි වෙන්න ඇති කියලා. අපි ඒක අර්ථ දැක්කම නෙවෙයි. මේක පාවිච්චි කරන්නේ නැහැ. අපි පාවිච්චි කරන්නේ මේ සුරත් නියමය විතරයි. ගණන් හදද්දි පාවිච්චි කරන්නේ සුරත් නියමය විතරයි. ඒතර ඔයාලට සුරත් නියමය තමයි ගොඩක්ම අවශ්‍ය වෙන්නේ. හරි. එහෙනම් සුරත් නියමය කියලා දාලා ඒක යටතේ ඒක පැහැදිලි කරගන්න. පැහැදිලි කරන විදිහත් අමුතුයි. මෙහෙම ලියමුකෝ. ධාරාව ගමන් කරන දිශාවට කස්කුරුප්පුව ගමන් කරවීමට කස්කුරුප්පුව කැරකෙවිය යුතු දිශාවෙන් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව ලැබේ. හරිනේ. ධාරාව ගමන් කරන දිශාවට කස්කුරුප්පුව ගමන් කරවීමට කස්කුරුප්පුව කැරකෙවිය යුතු දිශාවෙන් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව ලැබේ. එහෙම කිව්වම හරිනේ. හරි. එහෙනම් ඒක පැහැදිලි වෙන්න තමයි දුන්නේ. ඒක අපි භාවිත කරන්නේ ඒක දිශාව හොයන ඒක ක්‍රමයක් විතරයි. හරි. ඒක ගැන වැඩි හිතන්න එපා. ඒක ඒ විදිහට තමයි අපි වෙන්නේ. හරිනේ. හරි. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. ඔන්න අපි දැන් දිශාව හොයන විදි දෙකම හෙව්වා. සුරත් නියමය තව ඉස්සරහට ගොඩක් යෙදෙනවා. හැම ගානකදීම වගේ යෙදෙනවා. ඒක නිසා තමයි මම කිව්වේ සුරත් නියමය බැලන නම් වැඩක් නැහැ කියලා. හරි. හරි. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. අපි ඔන්න දිශාව හොයන කැලල කරා. හරි. දැන් වැදගත්ම කොටසට තමයි ඊළඟට යන්නේ. ඊළඟට තියෙන්නේ මොකද්ද? විශාලත්වයේ සෙවීම. හරි. එහෙනම් ලොකු මාත්‍රිකාවක් දාලා ලියා ගන්න චුම්බක ක්ෂේත්‍රයක විශාලත්වයේ සෙවීම කියලා. චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වයේ සෙවීම. එතකොට මේක යටතේදී අපිට එකම එක නියමය තියෙන්නේ බයෝසාවර්ත් නියමය. ඒක තමයි මේ පාඩමේ ඇත්තටම ගොඩක්ම වැදගත් කොටසක් විදිහට සලකන්න පුළුවන් බයෝසාවර්ත් නියමය. හරි. එතකොට මෙහෙම කරමු.
අපි ඉස්සෙල්ලා මෙහෙම වැඩක් කරමුද? දැන් ඔයාලා ධාරාංශු මාත්‍රා කියන වචනේ දන්නේ නැහැ. හැබැයි ඔයාලට පොඩි අදහසක් එනවා ඇති. විශාලත්වයේ සෙවීම කියන එක ලියලා ඊට පස්සේ ඒක යටින් දාගන්න පොඩි මාතෘකාවක් ධාරාංශු මාත්‍රය කියලා. ධාරාංශු මාත්‍රය කියලා දාගන්න පොඩි මාතෘකාවක් දාලා ඒක යටින් මෙන්න මේ වගේ රූපයක් ඇඳ ගන්නකො. මෙන්න මේ වගේ රූපයක් ඇඳලා මෙන්න මේ චූටි කොටස මාක් කරගන්න DL කියලා. එතකොට මේ තියෙන සන්නායකයක්. සන්නායක කම්බියක් කියලා හිතන්නකො. මේ සන්නායක කම්බියෙන් I ධාරාවක් ගමන් කරනවා කියලා හිතන්න. හරි. ඔන්න ඔය කියන DL කියන කොටස අපි දැන් ඔන්න සලකලා තියෙනවා. හරිනේ. මේක තමයි හරි. මෙහෙමයි. දැන් මේ D අකුරෙන් මැච් කරන ළමයි නම් දැනගෙන ඉන්න ඕනේ D දැම්මේ කියලා. මොකද අංශු මාත්‍රී දිගන්නේ බයෝ කරන ළමයි වැඩි හිතන්න එපා. නමුත් D කියන එකෙන් අංශු මාත්‍රී කොටසක් කියන එක තමයි එතනින් නිරූපණය කරන්නේ. හරිනේ. එතකොට දැන් මේ රූපය ඇඳගෙන ධාරාංශු මාත්‍රා කියන්නේ මෙන්න මේකයි. ධාරාංශු මාත්‍රා කියලා කියන්නේ කිසියම් සන්නායකයක I ධාරාවක් ගලාගෙන යනවා නම් ඒ සන්නායකයේ DL කියන ඊ타ත්මක කුඩා අංශු මාත්‍රී දිගක් සලකපුවාම චුම්බක ශ්‍රාව ගණන් සම වෙන ධාරාංශු මාත්‍රා කියලා කියන්නේ IDL. ඒ කියන්නේ ධාරාවෙත් අර සලකන ලද අංශු මාත්‍රීය කොටසෙත් දිගෙත් ගුණිතයට තමයි අපි ධාරාංශු මාත්‍රා කියලා කියන්නේ. ඕකයි මම දැන් කිව්වේ ඒක ඉස්සරහට බලාගන්න බයෝසාවත් නියමයේදී ඕක එනවා. හරි. මොකද මේක කරන්නේ නැතුව මේ බයෝසාවත් නියමයේ දෙකපාරට කිව්වොත් එහෙම තේරෙන්නේ නැහැ මොකක්ද ධාරාංශු මාත්‍රා කියන්නේ කියලා. හරි. එහෙනම් අපි ධාරාංශු මාත්‍රා කියලා මාතෘකාව ලියලා දැන් මේක ඇඳගෙන තියෙන්නේ. ඒකට එහා පැත්තෙන් ලියා ගන්න මෙන්න මෙහෙම. අර මං කියපු එක ඒකේ තේරුම කිසියම් සන්නායකයක I ධාරාවක් ගමන් කරයි නම් ගලා යයි නම් එහි සලකනු ලබන DL නැමැති ඊ타ම කුඩා අංශු මාත්‍රියේ දිගේත් ධාරාවේත් වරහන් ඇතුලේ I ගුණිතය ධාරාංශු මාත්‍රයක් ලෙස සලකයි. එහෙනම් පහලින් ලියන්න ධාරාංශු මාත්‍රය කියලා ඉස්සරහින් ඉරක් ගහලා IDL කියන එක ලියාගත්තා නම් හරි. හරි. එහෙනම් මම හිතන ඒ කොටස පැහැදිලි වෙන්නේ නැති කියලා. හරි. එහෙනම් අපි දැන් යමු ලොකු මාත්‍රිකාවට බයෝසාවත් නියමයි. හරි. ලොකු මාත්‍රිකාව තමයි බයෝසාවත් නියමයි. එහෙනම් ලොකු මාත්‍රිකාව ලියා ගන්න බයෝසාවත් නියමයි කියලා. හරිනේ. හරි. එහෙනම් අපි දැන් බලමු බයෝසාවත් නියමයේදී අපි මොකද කරන්නේ? ඒක ප්‍රූව් කරන්නේ කොහොමද? කියන්නේ බව පෙන්වන්නේ කොහොමද? ඔයාලට බයෝසාවත් නියමයේ අර්ථ දක්වන්න කිව්වොත් එම් මොකද කරන්න කියලා අපි දැන් බලමු. හරි. බයෝසාවත් නියමයේ කියලා අපරාධම කිව්වේ. ඒකම තමයි අඳින්න තියෙන්නේ. මේ බයෝසාවත් නියමයේ කියලා ලියලා ඔයාලගේ පිටුවේ දකුණු පැත්තට මෙන්න මෙහෙම එකක් ඇඳ ගන්නකො. අර වගේම ඕක සන්නායක කම්බියක් කියලා හිතන්න. මෙන්න මේ වගේ ලක්ෂයක් කියලා හිතන්න. මේක ලක්ෂයක් හරි. මෙන්න මේ දැන් අපි ඔය බයෝසාවත් නියමයේ භාවිත කරන්න පුළුවන් අංශු මාත්‍රීය කොටසකට විතරයි. අංශු මාත්‍රීය කොටසක් නිසා කිසියම් ලක්ෂයක ඇතිවන චුම්බක ශ්‍රාව ඝනත්වයේ විශාලත්වය තමයි බයෝසාවත් නියමයෙන් කියවෙන්නේ. එතකොට ওই ලක්ෂයකට දැනෙන විදිහට චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය තමයි අපි මේකෙන් කියවෙන්නේ. ඔය සලකන ලබන ලක්ෂය තමයි මේ තියෙන්නේ. ඔය නියමයේ කිව්වම තේරෙනවා. හරි. දැනට මම කිව්වේ මේක තමයි ලක්ෂය. මේ ලක්ෂයට දැනෙන විදිහට dB කියලා චුම්බක ශ්‍රාව ඝනත්වයක් මෙන්න මේ චූටි මේ ලොකුවට ඇඳලා මේ චූටි අංශු මාත්‍රී දිගින් ඔන්න ඔහම කියන dB කියන චුම්බක ශ්‍රාව ඝනත්වයක් ඇති වෙනවා. හරිද? දැන් ප්‍රශ්නයක් ඇති දැන් මේකින් විතරක් නෙමෙයි නේද ඇති වෙන්නේ කියලා. ඔව්. මම කිව්වේ බයෝසාවත් නියමයෙන් උපු කරන්න පුළුවන් මෙන්න මේ වගේ චූටි ධාරාංශු මාත්‍රයක් නිසා ඇතිවන චුම්බක ශ්‍රාව ඝනත්වයක් විතරයි. ඔප්පු ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඒකින් කියවෙන්නේ. හරි. එතකොට දැන් මේ හැමතැනකදීම ඇති වෙනවා මේ ලක්ෂය මත චුම්බක ශ්‍රාව ඝනත්වය. එතකොට දැන් ඒතර ඒකෙදි අනුකලනය කරන්න ඕනේ කියලා තේරෙනවානේ මැත්ස් කරනම. එතකොට දැන් මේ දැන් හිතන්නකෝ මම දැන් මේ සයිඩ් ට්‍රැක් වෙන්නේ. හරිද? එතකොට දැන් හිතන්න මේ ලක්ෂය නිසා B1 කියලා එකක් ඇති වෙනවා. තව මෙතන අංශු මාත්‍රා නිසා B2 කියලා එකක් ඇති වෙනවා. ඊට පස්සේ තව අංශු මාත්‍රා නිසා ඔන්නෝම කියලා ඇති වෙනවා ගොඩක් ඇති වෙනවානේ. ඒතර අනුකලනින් අපි කරන්නේ මොකද්ද? ඊ타මන්ත්ම කුඩා අංශු මාත්‍රයේ කොටසක් නිසා අර ලක්ෂයේ ඇති වෙන චුම්බක ශ්‍රාව ඝනත්වය හොයලා
මේ අනුකලනය භාවිතා කරලා අපිට හොයාගන්න පුළුවන් මේ සම්පූර්ණකින් ඇති වෙන ඒක නෑ. හරි. ඒලප සිලපස් එකේ මේ අනුකලනය නෑනේ. හරි. එතකොට පරාජයම කරන්න ඕන. හරි. එහෙනම් දැන් ආයෙ ඇඳ ගන්න මේ රූපේ. මේක තමයි අර කියන ධාරාංශ මාත්‍රය වෙන්නේ. හරි. කියනවා ගන්න බෑ. මෙන්න මේක තමයි ධාරාංශ මාත්‍රය වෙන්නේ. හරි. ওই ධාරාංශ මාත්‍රය නිසා dB කියන චුම්බක ශ්‍රාව ඝනත්වයක් ඇති වෙනවා කියලා හිතන්න. ඊට පස්සේ ඔන්න ඔය කියන ලක්ෂයයි මෙන්න මේ ධාරාංශ මාත්‍රයේ මධ්‍ය ලක්ෂයයි යා කරන්න. ඊට පස්සේ මෙන්න මේ මැද තියෙන මධ්‍ය ලක්ෂය තියෙනවනේ ඔය ධාරාංශ මාත්‍රයේ මධ්‍ය ලක්ෂය තියෙනවනේ. අන්න ඒ මධ්‍ය ලක්ෂය හරහා යන විදිහට ඔන්න ඔහම ස්පර්ශකයක් අදින්න. ඒ ස්පර්ශකයයි අර යා කරන රේඛාව අතර කෝණය θ කියලා දාගන්න. හරි. එච්චරයි. ඔච්චරයි ගන්න තියෙන්නේ. හරි. මේක කොටස දාගන්න dl කියලා අර අංශු මාත්‍රී දිග මං කිව්වා වගේ ඒ සන්නායකය තුලින් I ධාරාවක් ගමන් කරනවා කියලා හිතන්න. හරි. ඕක තමයි අර පිටුවේ දකුණු පැත්තට වෙන්න ඇඳ ගන්න ඕන. හරිනේ. හරි. එහෙනම් මෙන්න මෙහෙමයි. හරි. මේකෙදි කියවෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. මෙන්න මෙහෙමයි ඔයාලා ලියන්න ඕනේ එක. ඒක හරියට ලියන්න ඕනේ. හරි. විද්‍යුත් ධාරාවක් කියලා ලියලා වරහන් ඇතුලේ I රැගෙන යන සන්නායකයක අංශු මාත්‍රීය කොටසක් කියලා ලියලා වරහන් ඇතුලේ dl කියලා දාගන්න නිසා සලකනු ලබන ලක්ෂයක කියලා ලියලා වරහන් ඇතුලේ r දුරින් පිහිටි කියලා වරහන් වහන්න. ඊට පස්සේ දැන් සලකනු ලබන කියලා ලිව්වනේ නේද? සලකනු ලබන ලක්ෂය කියලා ලිව්වනේ. හරි. ලක්ෂයක හටගන්නා චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය ලක්ෂයක හටගන්නා චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය කියලා ලියලා වරහන් ඇතුළේ db වරහන් වහන්න. එහෙම ලියලා කමාවක් දාන්නකෝ. එහෙම ලියලා කමාවක් දාන්න. කමාවක් දාලා මෙන්න මෙහෙම. දැන් මේ භවසාපට්ටියේ අපි පරීක්ෂණාත්මකවනේ හොයාගන්නේ. ලියන්න එපා. මෙන්න මේකෙදි පරීක්ෂණාත්මකව අපි හොයාගෙන තියෙනවා ඔන්න ඔය කියන මේ dB කියන දැන් අපි කතා කරන්නේ dB කියන්නේ අර අපි සලකන ලබන ලක්ෂය අර අංශු මාත්‍රී කොටස නිසා ඇතිවන මේක කියලා චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා. අන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වය ඔන්න ඔය කියන ධාරා අංශු මාත්‍රය මතට අනුලෝමව සමානුපාතිකයි. හරි. ඒ වගේම තමයි dB කියන එක කියන sin θ අනුලෝමව සමානුපාතිකයි. මම පැහැදිලි කරන්නම්. හරි. ඊට පස්සේ dB කියන එක කියන 1ට r වර්ගයට සමානුපාතිකයි. මෙන්න මේ කොටස තමයි r කියලා කියන්නේ. හරිනේ. 1ට r වර්ගයට සමානුපාතිකයි කියන්නේ දොරේ වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතිකයි කියන එක තමයි එතනින් කියවෙන්නේ. හරි. එහෙනම් ඔන්න ඔය ටික තමයි අපි පරීක්ෂණාත්මකව හොයාගෙන තියෙන්නේ. දැන් මොකද්ද මේ sin θ කියලා කියන්නේ? පරීක්ෂණාත්මකව හොයාගෙන තියෙනවා මෙන්න මේ ලක්ෂයයි ඒ කියන්නේ අපි සලකුණු ලබන ලක්ෂයයි අර සලකුණු ලබන ධාරාංශ මාත්‍රයේ මධ්‍ය ලක්ෂයයි මෙහෙම හිතන්න. හරි. මේ ධාරාංශ මාත්‍රයේ මධ්‍ය ලක්ෂය හරහා අඳින ලබන ස්පර්ශකය දිනවනේ. අන්නේ ස්පර්ශකය මෙන්න මේ ලක්ෂයයි ධාරාංශ මාත්‍රයේ මධ්‍ය ලක්ෂයයි යාකන රේඛාව සමග සාධන කෝණයේ sin නගයට තමයි අන්න අපි sin θ කියලා කියන්නේ. එහෙනම් මේ සාධන කෝණය θ. එතකොට ඒකේ sin නගයට තමයි මෙයා සමානුපාතික වෙන්නේ කියලා අපි හොයාගෙන තියෙන්නේ. එතකොට මේකෙදි ඒක නම් තේරෙනවා නේ සාමාන්‍යයෙන් දැන් දුර වැඩි වෙන්න චුම්බක ශ්‍රාව ඝනත්වය අඩු වෙනවානේ. මෙයාගේ බලපෑම අඩු වෙන්නේ. ඒක නිසා තමයි එයාට අනුලෝම සමානුපාතිකත්වයක් නැතුව ප්‍රතිලෝම සමානුපාතිකත්වයක් තියෙන්නේ. හරිනේ. එහෙනම් මම හිතනවා දැන් පැහැදිලි වෙන්න ඇති කියලා භවසාපර්ණීය මේ මුල් ටික. එහෙනම් අපි දැන් උඩින් අර ටික ලස්සනට ලියා ගන්න ඇති කියලා මම හිතනවා. ඊට පස්සේ දැන් මේ ටික දාගන්නද අර කමාවක් දැම්මනේ. කමාව දාලා මේ තුන ලියලා ඊට පහලින් අපි ওই ටික එකින් එක අර්ථ දක්වමු. හරි. ඊට පහලින් මෙන්න මෙහෙම ලියා ගන්න. එම නිසා ඩෙල්ටා b කියන එක නා සමාන අනුලෝම සමානුපාතික වෙනවා. idl sin θ බෙදීම r වල වර්ගයට.
සමානුපාතිකත්වයේ නියතයක් දාලා අපි මේක අයින් කරපුවාම dp කියන එක අපි හොයාගෙන තියෙනවා මේ බෙදීම 4/5 වතාවක්. මේක තමයි සමානුපාතිකත්වයේ නියතය ideal sin theta බෙදීම r වර්ගය. ඔන්න ඕක තමයි බයෝසාවාර්ට නියමයෙන් අපි ලබා ගන්න අන්තිම අවසාන ප්‍රකාශනය. හරි. ඔතන දුන්නකල් ලියා ගන්න. එතන දුන්නකල් ලියාගෙන මෙන්න මෙහෙම කැලලක් දාගන්න. අපි ඊට පස්සේ එකින් එක අර්ථ දක්වන්න ඕනේ දැන්. හරි. මුලින්ම අපි ideal කියන එක ලියලා ideal කියන්නේ ධාරාංශු මාත්‍රය. ඊට පස්සේ sin theta කියන එක මෙන්න මෙහෙම ලියන්න. සලකුණු ලබන ධාරාංශු මාත්‍රයේ මධ්‍ය ලක්ෂය හරහා අඳින්න ලබන ස්පර්ශකය සලකුණු ලබන ලක්ෂයත් ධාරාංශු මාත්‍රයේ මධ්‍ය ලක්ෂයත් යා කරන රේඛාව සමග සාධන සුළු කෝණයේ sin අගයට තමයි sin theta කියලා ලියාගන්න. හරි. sin theta කියලා කියන්නේ. හරි. ඊට පස්සේ r කියලා කියන්නේ මෙන්න මෙහෙම ලියන්න ඕනේ. ඒක ලස්සනට ලියන්න ඕනේ. සලකුණු ලබන ලක්ෂයත් ධාරාංශු මාත්‍රයේ මධ්‍ය ලක්ෂයත් අතර පවතින කෙටිතම දුර තමයි r කියලා අපි ගන්න ඕනේ. හරිනේ. ඔය වෙලාවේදී r කියන්නේ එකට. එහෙනම් r කියලා ලියලා ඒක දාගන්න. ඉස්සරහින් ඒක අර්ථ දක්වන්න. ඊට පස්සේ ඔන්න ඔය mu කියන්නේ දැන් අපි අර විද්‍යුත් ශේෂ්ත්‍ර වලදී අපිට ඒක මේ එකක් නීතියක් ආවන අපිට විද්‍යුත් පාර වේදිතාවය කියලා. මේ තියෙන්නේ චුම්බක පාරගම්‍යතාවය. හරි. චුම්බක පාරගම්‍යතාවය තමයි තියෙන්නේ. හරිනේ. ඒතර විද්‍යුත් පාර වේදිතාවය වගේ තමයි චුම්බක පාරගම්‍යතාවය දෙක එක විදිහට වැඩ කරන්නේ එහෙම නැහැ. හරි. දෙකක් හරි. හරි. ඒක තමයි එතන සිද්ධිය. හරි. එහෙනම් අපි දැන් බයෝසාවර්ට නියමයේ ඔන්න සම්පූර්ණයෙන්ම කරා. එතකොට දැන් මේ ඔක්කොම ටික හරියද? මෙතනින් ඉරක් ගහගන්න. මේ ලියපු ටිකයි ඔක්කොම ටික ඔයාලා ලියන්න ඕනේ මේ බයෝසාවර්ට නියමයේ අර්ථ දක්වන්න කියලා ඔයාලා ප්‍රශ්නයක් අහුවොත්. හරි. එහෙම තමයි. ඒක ලොකු නියමයක්. හරි. ඊට පස්සේ වැදගත්ම කාරණාව රතු පෑනින් හරි highlight කරලා ලියාගන්න මෙන්න මෙහෙම දෙයක්. මෙම නියමය වළංගු වන්නේ අංශු මාත්‍රීය දිගක් සඳහා පමණි. සමහර ළමයි ඕක හැමතැනටම දාන්න බලන. ඉතින් හැමතැනටම දාන්න බෑ. මේක අපි අර්ථ දක්වන්නේ අංශු මාත්‍රීය දිගක් සඳහා පමණයි. ඒකනේ අපි db කියලා ලිව්වේ. b කියලා ලිව්වේ නෑනේ කොහෙදවත්. ඒවා ඉස්සරහට බලමු ව්‍යුත්පන්න කරලා තියෙනවා. අනුකලනයනුත් කරලා තියෙනවා. සමහර ඒවා අපිටත් කරන්න පුළුවන්. ඒවා බලමු ඉස්සරහට. හරි. ඒතර අනුකලනය කරලා තියෙන ඒ වගේ ඔප්පු කරන්න නැහැ. හැබැයි එකක් දෙකක් තියෙනවා. ඒවා අපි ඔප්පු කරන්න ඕන. හරි. ඒවා අපිට අනුකලනය භාවිතයෙන් තොරව අපිට ඒවා කරගන්න පුළුවන්. හරිනේ. එහෙනම් මේ ටික තමයි බයෝසාවර්ට නියමයේදී කියන්න තියෙන්නේ. එහෙනම් මම හිතනවා බයෝසාවර්ට නියමය හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා. මම මේ රූපය අඳින එකේ ඉඳන් හොඳට පැහැදිලි කරලා දුන්නා කියලා මම හිතනවා. හරි. එහෙනම් අපි ඉස්සරහට යමු. හරි. තව මේ වීඩියෝ එකේ පොඩ්ඩයි තියෙන්නේ. තීරි කොටස විතරයිනේ අද කරන්නේ. ඊළඟ එකෙන් අපි බලමු ව්‍යුත්පන්න ඇසුරෙන් ගණන් හදන විදිය කොහොමද? ව්‍යුත්පන්න එකින් එක බලමු. මොනවද තියෙන්නේ? කොහොමද ගණන් හදන්නේ කියලා බලමු. හරි. ඊළඟ එකෙන් අපි කලින් කිව්වේ මේ සන්නායක ගෙනියන මේ සන්නායක පුඩුවක කේන්ද්‍රයේ චුම්බක ශ්‍රාව ගණන්ත්‍රය තමයි ඉස්සරහට ඊළඟ වීඩියෝ එකකින් අපි කරන්නේ. ඒක ව්‍යුත්පන්න කරලා ඊට පස්සේ ඒක ඇසුරෙන් ගණන් ගොඩක් හදන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි. ඊට පස්සේ දැන් මාතෘකාව ලියා ගන්න චුම්බක පාරගම්‍යතාවය. ඒකේ සංකේතය වෙන්නේ mu. සංකේතය mu. දැන් අර විද්‍යුත් පාර වේදිතාව වලට මතකනේ. විද්‍යුත් පාර වේදිතාව අපි කොහොමද යූස් කරේ? විද්‍යුත් පාර වේදිතාව එකයට 4ක් f සයිලන්ට් විදිහට නෑ. එනේ එකයට තමයි විද්‍යුත් පාර වේදිතාව ආවේ නේද? හරි. එකයට යාගේ වැඩි වුණොත් එහෙනම් මොකද වෙන්නේ? අර පැත්ත අඩු වෙනවා. සම්පූර්ණ වැලියු එක අඩු වෙනවා. ඒ කියන්නේ ප්‍රතිලෝම සමානුපාතිකත්වයක් වගේනේ තියෙන්නේ. එතකොට දැන් මේකෙදි එහෙම නෙවෙයිනේ. mu ආවේ උඩට. එහෙනම් මත තියාගන්න දෙක පටල ගන්න එපා. පාර වේදිතාවයේ වැඩි වෙනවා නම් අර පැත්තේ වැලියු එක අඩු වෙනවා. හැබැයි මේකෙදි පාර ගම්‍යතාවය වැඩි වෙනවා නම් චුම්බක ශ්‍රාව ගණන්ත්‍රය මොකද වෙන්නේ? වැඩි වෙන එක තමයි වෙන්නේ. හරි. අඩු වෙන එක නෙමෙයි. එහෙනම් ඒකේ අර්ථ දැක්වීම මෙන්න මේකයි. එතකොට දැන් අර පාර වේදිතාවයේ අර්ථ දැක්වීම විදිහට කිව්වේ මේ කිසියම් අවකාශයක විදුලි ශේෂයක් හට ගැනීමට ඇති නොහැකියාවේ පිළිබඳ වෙනුමක් කියලානේ. මේක හැකියාව පිළිබඳ වෙනුමක්. පාර ගම්‍යතාවය යනු
කිසියම් අවකාශයක චුම්බක ක්ෂේත්‍රයක් ඇතිවීමට ඇති හැකියාව පිළිබඳ මිනුමකි. ඒක තමයි පළවෙනි තර ලකුණ යටතේ ඔයාලා දාගන්න ඕනේ. ඒක තමයි පාරගම්මිතාවයේ එක්ස්ප්ලනේෂන් එක. හරි. පැහැදිලි කරොත් එහෙම ඒක තමයි වෙන්නේ. හරි. එතකොට අපිට ඔය මේ මෙයාගේ අපිට ඒකක අපි දැන් ව්‍යුත්පන්න කරමුකෝ. අපි දැන් මේ අරකෙදී කිව්වනේ අපි මේ මොකේද භවසාමාන්‍ය නියමෙන් කියවනේ මේ බෙදීම 4/5 වතාවක් ideal sin θ බෙදීම r වල වර්ගය කියලා. මේක ඇසුරෙන් අපි මියුගේ ව්‍යුත්පන්න කරමු ඒකකය. dB කියන එකනාගේ ඒකක මොනවද? ටෙස්ලා. ටෙස්ලා කියන එක තමයි ඒකකය. එහෙනම් මියු කියන එකේ තමයි මට ඒකකය දැන් අපි මියු අපි තනි කරමුකෝ ඉස්සෙල්ලම. මියු සමානයි 4/5 r වර්ගයේ dB බෙදීම ideal sin θ නේ. දැන් මෙයාට ඒකක නැහැ, මේ දෙන්නට ඒකක නැහැ, මේ ටික විතරනේ ඒකක තියෙන්නේ. එහෙනම් මියුහි ඒකක වෙන්නේ මෙන්න මෙහෙමයි. වර්ග මීටර තියෙනවා. dB කියන්නේ මෙතනදී ටෙස්ලා, I කියන්නේ ධාරාව, ඇම්පියර්, TL කියන්නේ මීටර්, එච්චරයි. එහෙනම් මේ මීටරයට මීටර එකක් කැපෙනවා. එතකොට මේකෙදි මොකද්ද වෙන්නේ? ටෙස්ලා මීටර් ඇම්පියරයට. එහෙනම් මේක තමයි මෙයාගේ ඒකකය වෙන්නේ. එහෙනම් මියුගේ ඒකකය වෙන්නේ මොකද්ද? ටෙස්ලා මීටර් ඇම්පියරයට. හරිද? එහෙනම් ඔයාලා මේ ව්‍යුත්පන්නය ඔයාලම කරගෙන මියුහි ඒකක වනුයේ ටෙස්ලා මීටර් ඇම්පියරයට. හරි? අන්න එහෙම දාගන්න. හරි. එහෙනම් මියුගේ ඒකකත් අපි ඔන්න බැලුවා. හරි නේද? හරි. එතකොට දැන් අපි ඔයාලට සමහර ගණන් වලදී හම්බෙනවා මියු නෝට් කියලා කෙනෙක්. හරි? මියු නෝට් කියලා හම්බෙනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ මේ තියෙන රික්තයේ පාරගම්මිතාවය. හරි? මේ තියෙන රික්තයේ පාරගම්මිතාවය. මියු නෝට් කියලා තියෙනවා නම් ඒක තමයි රික්තයේ පාරගම්මිතාවය. එහෙනම් පහලින් තර ලකුණක් දාලා නැවත ලියාගන්න මියු නෝට් යන රික්තයේ පාරගම්මිතාවයයි. හරි? තවත් සමහර ගණන් වලදී වචනයක් තියෙන්න පුළුවන් සාපේක්ෂ පාරගම්මිතාවය කියලා. හරි? සාපේක්ෂ පාරගම්මිතාවය අපි අංකණය කරන්නේ මියු r ඇසුරෙන්. හරි? ඒක අපි සාමාන්‍යයෙන් මාතෘකාවක් විදිහට දාගන්නකො සාපේක්ෂ පාරගම්මිතාවය කියලා ලියලා වරහන් ඇතුලේ දාගන්න මියු r කියලා. හරි? එයාගේ සංකේතය වෙන්නේ මියු r. හරි? relative කියන්නේ සාපේක්ෂවනේ. ඒක නිසා තමයි මෙතනට r ලකුණක් එන්නේ. හරි? මෙතනදී o, මෙතනදී r. o ද දන්නේ මොකක් හරි මෙහෙම නෝට් තමයි තියෙන්නේ. හරි? මේකේ දැන් relative නිසා r ලකුණක් තමයි තියෙන්නේ. හරි? මියු r කියලා කියන්නේ මියු බෙදීම මියු නෝට්. මේකෙදී මෙන්න මෙහෙමයි අදහස් වෙන්නේ. සාපේක්ෂ පාරවේදිතාවය කියලා කියන්නේ සමාවෙන්න සාපේක්ෂ පාරගම්මිතාවය. හරි? සාපේක්ෂ පාරගම්මිත දැන් මටත් පැටලෙනවා. හරිද? ඒක නිසා ඔයාලා පටල ගන්න එපා. හරි. එතකොට සාපේක්ෂ පාරගම්මිතාවය කියලා කියන්නේ රික්තයේ පාරගම්මිතාවයට සාපේක්ෂව කිසියම් මාධ්‍යයක පාරගම්මිතාවයක් කොච්චරද කියන එක තමයි දරන අනුපාතය වගේ තමයි ඒකත්. හරි? මේ තියෙන්නේ මේක සාපේක්ෂ පාරගම්මිතාවය. හරි? එහෙනම් මේ මාතෘකාව ලියාගෙන ඊට පහලින් දාගන්න කිසියම් මාධ්‍යයක පාරගම්මිතාවය රික්තයේ පාරගම්මිතාවයට තරන අනුපාතය සාපේක්ෂ පාරගම්මිතාවය ලෙස හැඳින්වේ. ඊට පස්සේ ඒක ලියලා මෙන්න මේක දාගන්න. මේ සූත්‍රය වගේ එක. සාපේක්ෂ පාරගම්මිතාවය මාධ්‍ය පාරගම්මිතාවය බෙදීම රික්තයේ පාරගම්මිතාවය වෙනවා. එහෙනම් මෙතනදී මාධ්‍ය පාරගම්මිතාවයේ සාපේක්ෂ පාරගම්මිතාවය වතාවක් රික්තයේ පාරගම්මිතාවය කියන එකත් ඊට පහලින් දාලා කොටු කරගන්න. හරි? right. ඊට පස්සේ අපි මෙයාලගේ values දැන් ඔයාලා සමහර විට papers වල දෙන්න පුළුවන්. නමුත් ඔයාලා දැනගෙන ඉන්න එකත් වැදගත් ඉතින්. හරි? එතකොට මේකෙදී mu note එහෙම නැත්නම් රික්තයේ පාරගම්මිතාවයේ අගය වෙන්නේ සමා වෙන්න mu note බෙදීම 4/5 කියන එක තමයි අපි අගය හොයාගෙන තියෙන්නේ. ඒක වෙන්නේ එක වැඩි කිරීම 10^7යි ටෙස්ලා මීටර් ඇම්පියරයට. ඔන්නෝක තමයි mu note බෙදීම 4/5 ගේ අගය වෙන්නේ. හරි? එක වැඩි කිරීම 10^7යි ඩෙල්ටා ටෙස්ලා මීටර් ඇම්පියරයට තමයි යාගේ අගය වෙන්නේ. එහෙනම් mu note කියන්නේ කීයද? 4/5 වතාවක් 10^7යි ටෙස්ලා මීටර් ඇම්පියරයට. හරි. එහෙනම් ඕක තමයි සාපේක්ෂ සමාන රික්තයේ පාරගම්මිතාවයේ අගය වෙන්නේ. එතකොට ඕක සමහරට ගණන් දැන් ඔයාලට විශේෂයෙන් පාරගම්මිතාවය ගැන ඔයාලට මාධ්‍ය පාරගම්මිතාවයද පාවිච්චි කරන්නේ රික්තයේ පාරගම්මිතාවයද පාවිච්චි කරන්න කියලා විශේෂත්වයක් තියෙනවානේ. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්නයක් ඇති වෙනවා නම් එමු නැත්නම් ඒ ප්‍රශ්නේ එහෙම දීලා නැත්නම් විශේෂයෙන් කියලා නැත්නම් ඔයා පාවිච්චි කරන්න ඕනේ
රික්තේ පාරගම්මිතාවය තමයි. හරි. ඒක තමයි අපි සම්මතයක් විදිහට භාවිතා කරන අගය වෙන්නේ. හරිනේ. හරි. එහෙනම් ඒ කොටසත් මං හිතනවා හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා. හරි. හරි. එහෙනම් අපි දැන් පාරගම්මිතාවයත් එහෙනම් අපි පැහැදිලි කරගත්තා. හරි. එහෙනම් ඔච්චරයි අද වීඩියෝ එකකින් කරන්න තියෙන්නේ. මම හිතනවා හොඳට තියරි කොටස පැහැදිලි වෙන්න ඇති කියලා. අපි ඉස්සරහට අපි ගණන් හදනවා. ගොඩක් ගණන් හදමු. අපි ව්‍යුත්පන්නයට ගිහිල්ලා ගණන් හදමු. එහෙනම් ඊළඟ කොටසෙන් අපි හම්බෙමු. හරි.